සොයන්වින්දනෙන් හරි කාමයේ රිලිස් කරලා ගන්න උත්සාහ කරන කොල්ලා ඒකට තවත් බය වෙලා තවත් හිර වෙලා සුරතාන්තය දන්නේ නැති අනුන්ට කියනවා මේක අතාරින්න කියලා. රහත් වෙන්නේ නාටිකාංගනාව පිරිසක් සමග නටමින් ඉන්නකොට. මිනිහා මේ නැටුවේ නැත්තම් මිනිහට මේ කතන්දරේ තේරෙන්නේ නැහැනේ. යම්කිසි ලිංගික ඇසුරක් පවත්වනකොටත් අර වගේ බණක් ඇහුණාම ඔබ මේකෙන් මිදෙන්න කියලා. මේ මිනිහා අසරණයි නේ. විනය පිටකයේ තියෙන වැඳිරියෝ එක්කත් ලිංගිකව හැසිරිච්ච භික්ෂුන් ඉඳලා තියෙනවා. ඔය හැමදෙස්සම කියනවා මේ ලංකාවේ මිනිසුන්ට වැරදිලා තියෙන දේ තමයි අතාරින්න නැහැ කිසි දෙයක් කියලා. මම කිව්වා අතාරින්න උන්ට තියෙන්න එපා. ආශ්වාද ආදීනව නිස්සරණ කියලා තියෙනවා. මෙහි නිස්සරණයෙන් තමයි පටන් ගන්න. MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි. MX2 මම මේ ළඟදී ඇහුවා මේ මාතෝ බණක් දැන් මේක hina වෙවි කියනකොට මේ ඔන්න පටන් ගන්නවා දැන් අර ගෑණිට මේ බණ අහනකොට hina යනවා කියලා. ඒතර බණ අහනකොට hina යනව නෙවෙයි. මේ බණ පටන් ගත්ත වෙලේ ඉඳලා දිවයිනේ ප්‍රකට ස්වාමීන් වහන්සේට මම මේ බණ කිව්වේ. මේ උන්වහන්සේ කියන්නෙම මේ පෞල් ජීවිතයක දැන් මං ඒ වෙලේ ඉන්නේ මොකටද කියලා මට හිතෙනවා. මොකද උන්වහන්සේ කියන දැන් අයින් වෙන්න. දැන් මිදෙන්න. දැන් ඇති. මේක අරගෙන යන්න එපා. කාමයේ ආස්වාද කාමාස්වාදයේ තියෙන බරපතල භයානකකමම තමයි කිව්වේ. එතකොට දැන් ඊට පස්සේ දැන් ඒක මේ ධර්මදේශනාවලට වෙන විශ්නාලිකාවක් ඊගාව ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනේ පටන් ගත්තා. උන්වහන්සේ පටන් ගත්තේම ඉසිදාසියගේ කතාවෙන්. ඒතට උන්වහන්සේ කිව්වද මේ කාමුක ජීවිතයේ තියෙන මේ අනිත්‍ය මෙනෙහි කරගන්න හොඳම කතාව තමයි මෙයාගේ කතාව. මොකද මේ එයාට පස්සේ කාලෙක තමයි තේරෙන්නේ එයාගේ විවාහ දෙකම අසාර්ථක වෙන්නේ පෙරකල පව් නිසා. ඒ විවාහ දෙකම අසාර්ථක වෙලා ඊට පස්සේ එයා මේ ජීවිතේ විමුක්තිය උදෙසා පැවිදි වෙනවා. ඉතින් ඉසිදාසියගේ කතාව මතක තියාගන්න හැම වෙලේම ඔබ පෙර ආත්මේ කරපු කාමුක පව්හින්දා තමයි මේ ජීවිතේ ඔබට හරියම යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැත්තේ කියලා. දැන් මේ කතා දෙක අහලා තව එක බණක් ඇහුවනම් මම නිකන් ගෙදරින් යන්න ඕන වගේ එකක් මටත් හිතෙන විදිහට දැන් ඇත්තටම මේකේ මේ ඉඳලා මොකක්ද ඇති ඵලයේ වගේ. ඔයාට හිතෙන්නේ නැද්ද නිකන් අපි ඊටාම යථාර්ථවාදී පසුබිමකනේ එහෙනම් ඉන්න ඕනේ ලංකාවේ මිනිස්සු නේද? නිකන් අර ගෙවල් එපා වෙන ගෑණි මිනිහා එපා වෙන විදිහේ ධර්මයක්ම හැමතිස්සෙම නිකන් අර ෆන් එක මිස් වෙච්ච જાතියක් වගේ දැන්. ඒක එක්තරාකාරී මට හිතෙනවා ලංකාවේ මිනිස්සු පව් කියලාත් හිතෙනවා. පව් කියලා හිතෙනවා කියන්නේ. උන්ට මේක කරන්න කාමේ විඳලත් නැහැ විඳපුත් නැති කට්ටියකට කියනවා මේ කාමේ අත්හරින්න කියලා. අත්හරින්න කියලා දැන්. මුලින්ම විඳින්න දුන්නා නම් හරිනේ. හරිනේ දැන් ඔයා වගේ තරුණයෙකුට එහෙම කිව්වොත් එහෙම දැන් හිතන්නකෝ දැන් මාදවට යම්කිසි අවබෝධයක් තියෙනවා මේක ගැන. එහෙම නැති නිකන් සරල තරුණයෙකුට කිව්වොත් එහෙම කාමයේ කියන්නේ ඔබ කවදාවත් බැඳෙන්න ඕන එකක් නෙමෙයි කියලා මිනිහා කසාද බඳින්න බය වෙනවා. ඒක විශාල පාපයක් වෙනවා. ඒක එක්තරා හාමුදුරු කෙනෙක් මේ විශාල මේ ලොකු මේ අසපුරැල්ලක් තියෙන හාමුදුරු කෙනෙක් කියනවා මේ තරුණයෙකුට මේ සොයන් ඉඳන යෙදෙන එකත් ලොකු වැරද්දක් එයා කරන්න අපරාධයක්. මේ ලොකු පාපයක් කරනකොට මේ අමනුෂ්‍ය වෙනවා භූත වෙනවා කියලා බය කරනවා. ඒක තව ටිකක් හිර වෙනවානේ. සොයන් ඉඳෙන් හරි කාමයේ රිලිස් කරලා ගන්න උත්සාහ කරන කොල්ලා ඒකට තවත් බය වෙලා තවත් හිර වෙලා තවත් කාමයේ හිර කරගෙන තවත් මේ අන්තිමට වෙන්නේ අසහනකාරී විහිලා මේක තව ටිකක් මේ සමාජය කඩාගෙන වැටෙන්නේ. කඩාගෙන වැටීම. දැන් මේ අර අපිට තියෙනව නේද මොකද්ද නිකන් අර මේ දැන් ඉන්දියාවේ නම් අඩු ගානේ නිකන් පාර යනකොට අර පාට කුඩු හරි ගහ ගන්නවනේ හෝලි හරි කර ගන්නවනේ. දැන් අපිට එහෙම කරගන්න තැනක් නැහැ. ඉතින් අපි ඔලුබක් කොනටනවා මේ පාරේ බලහත්කාරයෙන් නවත්තලා දන්සල් ටික දී ගන්නවා. ඒක ඇරෙන්න අවුරුදු උත්සවයක් තියා ගන්නවා. අර මේ එහෙම මේ ආස්වාදයේ විඳින්න දැන් ওই ටික ගල්ලා ගෙදර ගියාට පස්සේ ආමුදුරෝ කියනවා මේ අර වැඩේ නම් කරන්න එපා කියලා කියනවා. ඒකට අබ්බැහි වෙන්න එපා. නිකන් ඇත්තටම නිකන් අපේ ධර්මදේශනාවල කිසිදු වරදක් නැහැ. මූලික බුදුදහමේ හරයේත් එහෙම කිසිදු වරදක් නැහැ. හැබැයි අර ස්වාමීන් වහන්සේලා මේවා දේශනා කරනකොට මේ කාමය එපා කාමය නෙමෙයි මේ රාගය එපා කියන තැනින් දේශනා කිරීම හරහා මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මේක ධර්මය නොදැනීමේ මේක තමයි මම නම් දකින්නේ එතන. ඒ කියන භික්ෂුණා කියන තමයි මිනිහෙක් තවත් මිනිස්සෙන්නේ කලින් අපි කතා කරන්නේ ඔක. ඔව්. මේ මිනිස්සයා එයාට තේරෙන විදිහට එයා ධර්මයේ කියන. එයා කියනවා කාමයේ කියන එක එයාටත් උගන්වලා තියෙන්නේ එහෙමනේ ඉතින්. එහෙමනේ. ඒතකොට එයා උගන්වපු එක එයා කියන කාමයේ වැරදි කියලා.
ඉතින් ඕක තමයි අන්තිමට මේ ජාතිය නිකන් විකෘතියක් වෙලා දැන් ආගමික සංස්ථාවක ආගමික උත්සවයක් තමයි අපිට දැන් මේ අපේ නිකන් ෆන් එක ගන්න හැපනින් තියෙන උත්සවයක් බවට පත් කරේ වෙසක් උත්සවේ දැන් ඒකනේ දැන් මේ ළමයි තරුණයෝ කරන්නේ ඒකනේ දැන් වෙන රටවල් වල නම් හැලෝවින් තියෙනවා ඒ වගේ උත්සව ගොඩක් තියෙනවානේ විඳින්න පුළුවන් එන්ජොයි කරන්න පුළුවන් දැන් අපේ රටට එහෙම එකක් නැහැ එහෙම තියෙන්නේ ඔක්කොම සංස්කෘතික ආගමික උත්සව තියෙන ඔව් අවුරුද්ද බැලුවා සංස්කෘතිකයිනේ ඒක උනත් ඒකෙත් මොකක්වත් සාමේ ඒකෙත් දැන් බාර වහනවා ඔක්කොම කරනවානේ දැන් උදේට බාර වහනවා එතකොට එතන ෆන් එක නැති වෙනවා දැන් ඒක උත්සවයක් නම් මම හිතන්නේ ඉතින් අපිට ඒක ලෝකෝත්තර තත්ත්වෙන් කරන්න බෑ ඒක ලෞකිකයිනේ දැන් ඒකනේ අන්තිමට ඔලුබක් වුණාටලා ඒ වගේ තැනකට වෙසක් උත්සවේ පත් වෙලා තියෙනවා ඒ සංගීත උත්සව දාගන්නවා තන්සලේ ලොකු සංගීතයක් බවට පත් කරගන්නවානේ ඉතින් ඒකත් ඉතින් එයාලා මේක මේ කියන්නේ ඒක එක්තරා හරිම විකෘති තැනකට සමහරපත් වෙලා තියෙනවානේ එතන මේ ඔලුබක් වුණාට රාගෙන එන්න ලොකු නාට්‍යයක් රඟපාන්න පටන් ගන්නවානේ ඉතින් ඒක දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සහ ඒ ඇතිලා තියෙන தත්ත්වය හාත්පසින් වෙනස් ඉතින් වෙනස් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තියෙන්නේ වෙනම දෙයක් නමුත් වෙතන දැන් ඒ තරුණේ වැරදි නෑ එයාලට ඕනේ මේක ජීවිතේ විඳින්න මොකක් හරි දෙයක් ඕනේ එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට් එකක් නෑ ඇත්තටම නෑ ඕකේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා ওই ගමන යන්න හේතු වෙන්නේ ඔහුට ඒ කාමාශ්වාදයේ තියෙන සියලුම දේවල් විඳින්න පුළුවන් වෙච්ච නිසා. ඔව්. එහෙම නැති මිනිහට දැන් අත්තරින්නත් ගෑනු ඉඳලා මෙතන මේ ගෑනු ළමෙක් කොලා සම්බන්ධයක් ඇති කරගන්න බැරි මිනිහට සෙක්ස් කරන්න එපා හරි එහෙම නැත්නම් ලිංගිකත්වයට නපුර වෙන්න එපා හරි කියලා කිව්වහම ඒක ඒ මිනිහා කොහොමද තේරුම් ගන්න කියන එකනේ. නමුත් එතන කියන්නේ දැන් ඔය සන්තති ඇමතිගේ කතාව තියෙනවානේ සන්තති ඇමති කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු ඇමති කෙනෙක්. මේ එයා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙනවා. රහත් වෙන්නේ නාටිකාංගනාව පිරිසක් සමග නටමින් ඉන්නකොට. නටමින් ඉන්නකොට තමයි රහත් වෙන්නේ. රහත් වෙන්නේ. නමුත් ඒ මොහොතේ තමයි යාට තේරෙන්නේ ධර්මයේ මොකද්ද ධර්මයේ කියන්නේ. ඒ කියන්නේ මේක වැඩක් නැති වැඩක් කියන එක නේද? ඒකේ තියෙන වැඩක් නැති කියන්නේ මේ විශ්වයේ තියෙන තමන්ගේ ස්වභාවය මේකේ තියෙන ශූන්‍යතාවය. කියන්නේ මේක හිමුණා කියලා වැඩක් නැහැ කියලා අත්හරින්න අවශ්‍යත් නැහැ. ඒක කරන්න පුළුවන්. නමුත් ඉතින් ඒක යාට අවබෝධ වුණා. ඉතින් අවබෝධ වෙච්ච අවස්ථාව තමයි අරක ඉතින් ඒක කරේ නැත්තම් එයා ඒ වෙලාවේ අවබෝධ වෙන්නේ නැහැ එහෙම. ඔව් ඒ කියන්නේ දැන් මිනිහා මේ නැටුවේ නැත්තම් මිනිහට මේ කතන්දරේ තේරෙන්නේ නැහැ නේද? සිද්ධාර්ථ කුමාරයා අර විදියට අර අන්තපුරේ යශෝදරාට විතරක්ම ප්‍රේම කරගෙන සිටියා නම් මේක අවබෝධ කරගන්නත් බැහැ. එහෙම බෑ. එහෙම බෑ. ඒ කියන්නේ දැන් මෙතන සියලු සැප වින්දානේ. ඉතින් අපි ඒක අමතක කරන්න හොඳ නැහැනේ. අපි ඒකෙන් කියන්නේ නැහනේ මේ සිද්ධාර්ථ කුමාරාවදීදී සල්ලාලෙක් හැටියට ජීවත් වුණා කියලා. රාජකීය කුමාරයෙකුට හිමි සියලු වරප්‍රසාද ඔහු වින්දා. එතකොට දැන් ඒ කියන එක සාමාන්‍ය ලංකාවේ කොල්ලෙක් හරි එහෙම නැත්නම් විවාහයටපත් වුණු මිනිහෙක්ට හරි ඒ සැප විඳින්න හම්බෙලා නැහැ. මොකද විවාහයක් ඇතුළේ ඉඳද්දිම තවත් විශාල අංගනාව පිරිසක් එක්ක කමින් බොමින් සුරාවෙන් නුරාවෙන් ඉන්න ලංකාවේ මිනිහෙකුට හම්බෙන්නේ නැහැ. ඉතින් මේ මිනිහා කොහොමද දැන් ඒ මිනිහට හම්බෙන එකම දේ තමන්ගේ බිරිඳත් එක්ක යම්කිසි ලිංගික ඇසුරක් පවත්වන කොටත් අර වගේ බණක් ඇහුණාම ඔබ මේකෙන් මිදෙන්න කියලා. මේ මිනිහා අසරණයි නේ. ඒතර මේ බණ කියන්නේ ඒකද ඇත්තටම ස්වාමීන් වහන්සේලාගේ එක් ස්වාමීන් වහන්සේලා අපිට ඒව අර්ථපූර්ණේ කරන හැටි වෙන්න පුළුවන්. ඒක මම ඇහුවොත් එහෙම ලංකාවේ උදේ ඉඳලා හවස වෙනකම් බණ 3ක් ඇහුවොත් ওই 3ේම ලිංගික ආස්වාදය බැහැර කළ යුතු දෙයක් හැටියට තමයි කියවෙන්නේ. ඒ කියන්නේ ඒකට ඔබ ගැලෙන්න එපා. ඒක පාපයක්. ඒකෙන් මිදෙන්න තමයි ඔබ උත්සාහ කරන්න ඕනි කියන කතන්දරේ ඉතා පැහැදිලිව ස්වාමීන් වහන්සේලා කියන හැබැයි ඒකට මට හිතනවා මේම හේතුවකුත් ඇති කියලා. උන්වහන්සේලාගේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. ඔව්. උන්වහන්සේලා අනවරතර අරගලයක් කරන ওই කතන්දරේට. ලොකු සටනකනේ ඉන්නේ. ලොකු සටනකනේ ඉන්නේ. එතකොට දැන් මේක එපා කියලා අනිත් කෙනෙකුට දේශනා කරන එකෙන් යම්කිසි ආස්වාදයක් ලැබනවා වෙන්න අපිට නැත්තම් උඹලටත් එපා. එහෙම ගන්නේ. මොකද ගොඩක් කට්ටිය ඉන්නේ කුඩා කාලේ ඉඳන් මහාන වෙලා අවබෝධකින් නෙවෙයි සමහරලාට මහාන වෙන්නේ. ඒතර ඒ ආශාදයන් ඒ ආශාවන් ඔක්කොම කන්ට්‍රෝල් කරගෙන ඒක දරාගෙන ඉන්න එක හරි ලොකු අමාරු දෙයක් ඉතින්. අමාරු දෙයක්. ඒ කියන්නේ සියලු දේවල් ආශාදේ කරන තරුණ කාලේ මහාන වෙනක නම් අපිට ඒ ආශාදයන් විඳලා තරුණ කාලේ මහාන වෙන එක අපිට කියන්න පුළුවන් ඒක පිළිගන්න. නමුත් අර වගේ පොඩි කාලේ ඉඳන් මහාන වෙලා ඒක
ඒක කිසි දෙයක එලීට දාන්න නැතුව මේක පාලනය කරගෙනම තියෙන්නේ තමන්ගේ කැමැත්තකින් නෙමෙයිනේ. ඒ සමාජය විසින් තමන්ව පාලනය සංස්ථාපිත සමාජයක අවශ්‍යතාවනේ මේ කරන්නේ. අර ඕක ගැන මුලින් කියනකොට ඔයා කිව්වනේ දැන් සමහර වික්ෂුන් වහන්සේලා ඇත්තටම මේ ස්ත්‍රීන් එක්ක විතරක් නෙවෙයි ලිංගික කටයුතු කරලා තියෙන කියලා බුදුන් දවස වුණා. ඔව් ඔව්. ඒ කියන්නේ විනය පිටකයේ තියෙන වැඳිරියෝ එක්කත් ලිංගිකව හැසිරිච්ච මේ භික්ෂුන් ඉඳලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ බලන්න ඕනේ ඒ කිසිම වෙලාවක ඒක ලොකු වැරද්දක් මේක බෑන කියන්නේ මහා විශාල වැරද්දක් විදිහට දක්වලා නැහැ. ඒක දුකුලායවත් කුඩායවත් ඒ වගේ පොඩි වැරද්දක් මේක වැරද්දක් කියලා ඒක නැවත නිවැරදි කරගන්න පුළුවන් කියන මට්ටමට තමයි බුදුරජාණන් වහන්සේක දේශනා කළේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා මිනිස්යාගේ විදිය. මේ මිනිස්සු කියන එක ඉරියක් එක්ක මේ ලිංගික කටයුත්තේ යෙදුණු භික්ෂුන් වහන්සේගේ කාර්යය මේක මේ ශාසනයෙන් නිර්වන්න ඕනි කියලා උන්වහන්සේ සලකලා නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය මිනිස්සු වුණා මිනිස්සුන්ගේ මනුෂ්‍ය වැරදීන්නේ මනුෂ්‍ය වැරදීන් කියලා මනුෂ්‍ය ආස. කියන්නේ තමන්ගේ කයෙන් එන රසායනික මේ මොලෙන් නිකුත් වෙන රසායනික හරහානේ මේ ආශාවන් සිද්ධ වෙන්නේ. අපි තමන් මේ හිතලා මට මේ වෙලාවට මේ ආශාවක් එන්න ඕනේ මට මේ වෙලාවට මේ හැඟීම එන්න ඕනේ කියලා කවුරුත් තෝරගන්නේ නැහැනේ. එයාලට ස්වභාවිකව එනවා මේ ආශාවන්. මේ ස්වභාවික මේ කැමැත්තෙන් මේ ආශාවන් එනවා. ඒ ආශාවන් තමන් අවබෝධ කරගෙන ඒ ආශාවන්ට වඩා තමන් විශාලයි කියන එක අවබෝධ කරගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ ආශාව විසින් එයාව මෙහෙවෙන්නේ නැහැ. එතකොට එයාකට වෙනම විමුක්තියක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කෙටිම කිව්වොත් එහෙම. එතකොට අර වගේ දේවල් එන එක ස්වභාවික. ඒ බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා මනුෂ්‍ය මිනිහෙක්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක මේ වගේ දේවල් එන්න පුළුවන් මේක මේ වගේ දෙයක් වුණා මේ දේවල් කරන්න කියලා ඒක විනය පිටකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක හරිම සාමාන්‍ය දෙයක්. නමුත් අපි අද නිකන් හරිය ලොකු මැජික් එකක් වෙලා නිකන් මේක ලොකු වැරද්දක් හරි විශාල ලොකු මේක සිල්වත් නෑ මේක මේ වගේ දෙයක් කියලා නිකන් ලොකු හාහුවක් මේක වටා නිර්මාණය කරලා තියෙනවා. අන්න එතනම තමයි ඉතින් වැරද්ද. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ ශාසනයේ මේක දේවල් හරිම සාමාන්‍ය තත්ත්වයන් විදිහට තමයි දැකලා තියෙන්නේ ඉතින්. ඔය මේ අපි කියනවානේ නිකන් අර මේ ලෝකෙ දියුණු රටවල් දිහා බලලා ඕවා මහා කාම භෝගී රටවල් ඔය තියෙන්නේ කාමය ධනය ওই ටික තමයි තියෙන්නේ. ඔයා ඉඳලා ජීවිතේ සත්‍ය පසක් කරගන්න බෑ කියලා ඉවර වෙලා. හැබැයි ඉතින් අර සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ඒ රටවල් වල නැත්නම් භික්ෂුන් වහන්සේලා සහ ඒ විදේශ ප්‍රජාව අපිට වඩා ඉතා ඉහළින් ඒව අවබෝධ කරගන්නවා. අර සමහර රටවල් වල කියනවානේ නිකන් මේ දැන් අපි ගමුකෝ නිකන් බැංකොක් තායිලන්ඩ් වගේ නිකන් ওই සැප රටවල් වල ඉඳලා අවබෝධ කරගන්න බැහැයි කියලා කිව්වට දැන් ඇත්තටම බුද්ධ ශාසනය ඊටාම හොඳින් පවතින රටවල් බවටත් ඒ රටවල් පත් වෙලා තියෙනවා. හේතුව මොකද එයාලා හොඳට විඳින්න දේවල් තියෙනවා. කෑම වුණත් කෑම වීම වුණත් හොඳම ගුණාත්මක තත්ත්වයේ ආහාර පාන එයාලා අරගන්න. එතකොට ජීවන රටාව උසස්. එතකොට අනිත් හැමදේම තියෙන උන්ට සෙක්ස් කරන්න උනත් හැමදේම තියෙනවා. අන්තපුර වගේ තියෙනවනේ. හැමදේම විඳලා මත්ද්‍රව්‍ය තියෙනවා. හැමදේම විඳිනවා. බොන්න පුළුවන් අරවද හැමදේම තියෙනවා. ඒ අපිට දැන් මේ රටේ ලංකාවේ මත්පැන් පානය කරනවා කියන එකත් හරි ලොකු නිකන් මේ සුඛෝපභෝගී වැඩක් වගේ වෙලානේ දැන් ඉතින්. නිකන් අර සාමාන්‍ය ගල් කාලක් කරන් බොන එක නෙවෙයි අර හොඳ තත්ත්වයේ මත්පැන් වර්ගයක් බොන එක. දැන් අර අනිත් රටවල ඒක සාමාන්‍ය පොඩි ගානක් දීලා පොඩි දෙයක් ගන්න පුළුවන්. ඒ වගේ ඒකත් එහෙම හැමදේම වින්දට පස්සේ යාලට තේරෙනවා ඉතින් මේක මෙතනින් එහාට දෙයක් හොයාගන්න ඕනි කියලා එතනින් එහාටනේ විමුක්තිය හොයන්න ගන්න. නමුත් දැන් මෙහෙ වෙලා තින්නේ මේක කිසි දෙයක් විඳින්න නැතුව අර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා තියෙන්නේ. මෙහෙ නිස්සරණයෙන් තමයි පටන් ගන්න. ආස්වාදේ නැහැ. අර නිකන් අර මංගල යෝජනාවල එහෙම කියද්දි ගන්නනේ අපේ පුතා කටේ තියන්නේ නැහැ කියලා නිකන් නේද? බීරිම පොඩක් කටේ තියන්නේ නැහැ කියලා ගන්න. ඔයා ඔය වෙන සංවාදයකදී මට මතකයි කිව්වා මේ බොන මිනිස්සු ගැන. ඔව්. කියන්නේ ඒගොල්ලෝ හරිය නිකන් එන්ටර්ටේන්මන්ට් කරන මිනිස්සු කියලා වගේ කියලා ඊට පස්සේ ඕකට වටේමට බැනලා තිබ්බා. ඔව්. ඒ කියන්නේ අපි කියවනේ බොන්නේ තමන්ගේ ආත්මය හොයාගන්න පිණිස මේ යටි අර්ථයේ තියෙන ඒකේ. ඒකෝට දැන් ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ඉතින් බොන්න නැතුව දැන් ආත්මය හොයාගන්න බැරිද වගේ එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ බොන්න මොනද ඕකට කියලා. මත් වෙන්න ඕනද ආත්මය හොයාගන්න කියලා. මට මතකයි අර මේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා කියනවා කියලා මම දන්නේ එතුමා ඒක ඇත්තට මේක අදහස් කරාද එහෙම කිව්වද කියන එක. නමුත් අර බොහෝ එතුමා සමීපව ඇසුරු කරපු අය කිව්වා කපුගේ අයට හොඳට සින්දු කියවෙන්නේ බිව්වම තමයි කියලා.
කියන්නේ ඔහු ඊටාම හොඳට ඔහුගේ ආත්මය අවදි වෙන්නේ ඒකෙන් කියලා. ඇතැම් විට ඉතින් උත්තේජනයක් ලැබෙනවා වෙන්න පුළුවන්. අපි බීලා මේක කරන්න කියන එක නෙමෙයි. උත්තේජනයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ව හොයාගෙන යාමටත් යම්කිසි උත්තේජනයක් බිව්වම ලැබෙනවා වෙන්න පුළුවන්. දැන් මේක බල්ලි ඉවරලා දැන් ඉතින් හරි මේ ලිංගික ආස්වාදය කරන්න වැරදි විදිහට මේව ඔක්කොම කරන්න මේ සැප ටික ඔක්කොම ගන්න බොණ්ඩ කියන අරුන්ගේ කතාව නවත්තන්න ඕනි වගේ තැනකට එන්නේ නැතුව මං කියන්නේ මේවා සොයාගෙන යාම කරන්න ඕනේ. දැන් අපේ වගේ රටයක මං කියන්නේ අර උදේ ඉඳලා අර ටික අහලිවර වෙලා ඊට පස්සේ මිනිහෙක් නිර්වාණයේ විමුක්තිය මග හොයාගෙන යනවට වඩා මිනිහට ඇති වෙන්නේ කලකිරීමක්. උතර මම මේ පවුලක් ඇතුළේ ඉඳලා මොකද කරන්නේ කියලා දැන් මට හිතෙනවා. මේ පවුල ඇතුළේ මං ඉන්න එක හරිද මේක නේ සාහසික අපරාධයක් වගේ එකක් මට දැනෙන්න ගන්නවා. ඊගාවට දැන් පවුලේ කටයුතු කරනකොට දැන් ඔබ තව බැඳෙනවා සසරට කියනකොට දැන් ගෙදර තේ හදනවද කියලා වගේ එකක් මට එනවා දැන් ඉතින් හදන්නත් හොඳ නෑ වගේ නිකන් මේක බත් වුවාම තවත් සසරට බැඳෙනවා වගේ එකක්. ඉතින් දැන් මේක මේ උන්වහන්සේලා අපිට කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ලෞකික ජීවිතය අතහැර ගනින් වගේ එකකින් තමයි මේක ඇහෙන්නේ අපිට. මම දන්නේ නැහැ ඉතින් උන්වහන්සේලා ඇත්තටම අදහස් කරේ ඒක නෙවෙයි වෙන්න පුළුවන්. මේ දෙක බැලන්ස් කරගන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. කියන්නේ අරකේ ආදීනෙවෙම තමයි. ඒතර අපිට හැංගෙනවා නිකන් පව්කාරයෝ වගේ අපි නිකන්. මේක නිකන් මාර පවක් නේ අපි කරන්නේ කියලා වගේ. ඒක තමයි කියන්නේ අර විඳින්න බය කරලානේ තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳන්. මේක කියලා විඳින්න බය කරලා තියෙන පොඩි දෙයක් වින්දත් අපේ හිතේ ඇතුලේ පොඩි චකිතයක් තියෙනවා මම මේ පවත්ත කරන්නේ. මොකද්ද මේ දාද යාළුවෝ එක්ක හවසට වා සෙට් වෙනවා. පවත්ත කරන්නේ බුලේ මාර වැඩේ දැන් එක කියනවද නැද්ද නිකන් එහෙම එකක් එනවා වඩ. ඒක තමයි. ඒක තමයි මේ ලංකාවේ සමාජයේ ගොඩක්ම අසහනය පැතිරිලා තියෙන්නේ ඔය යට තියෙන මේ පොඩි චකිතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ චකිතය විසින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින්. ඒකනේ අර දැන් දන්සල හවසට දාලා රැට බොන්නේ. ඔව්. ඉන්ටර්ටේන්මන්ට් එක කොහෙන් හරි ඕනේ දන්සලෙන් ගන්න බැරි නම් ඒක රැට බොනවා. අවුරුදු උත්සවයේ තියලා හවසට බොනවා. ඒ එන්ටර්ටේන්මන්ට් කියන එක මිස්වීම හරි ප්‍රශ්නයක් නේ. ඒක තමයි. ඒ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ කියන්නේ. මිනිස්සුන්ට අනිවාර්යෙන් තියෙන ඕනේ දෙයක් නේ ඒක මිස් වුණා කියලා කියන්නේ හරිම අභාග්‍ය සම්පන්න රටක් ඉතින් ඒක. අනිවාර්යෙන් අභාග්‍ය සම්පන්නයි කියන්නේ. Tamanට tamanව විඳින්න තැනක් නැති එක. මොනතරම් ඛේදවාචකයක්ද සිද්ධාර්ථ විඳපු දේවල්. ඒක කුමාරයෙක් හැටියටම නොවුනත් අපි තරුණයෙක් හැටියට අරගෙන බලුවත් ඔහු බොහෝ දේවල් වින්දා ඒ ඒකට ගිහිගේ හැරගියෙත් අර නාටිගංගානාව වැටිලා ඉන්න විදිය දැකලා එච්චර එතකන් හොඳට නටලා ගයලා මේ හැමදේම වින්දානේ. ඉතින් එතකොට මේ මම කියන්නේ අර දැන් ප්‍රේමයක උනත් යථාර්ථය තේරුම් ගන්න නම් අපි අර කලින් කතා කරා වගේ අර කුෂ්වන්ත් සිංගේ වගේ අර සොඳුරු ලඳුන් නැසුරේකේ පොතේ ස්ත්‍රී කාන්තාව 8 දෙනෙක් පහු කරගෙන ආවා නම් ඉතින් ඒ ආපු ගමන් මග තමයි විමුක්තියේ මග. ඔව්. ඒ කියන්නේ දැන් විමුක්තිය උදෙසා හෙට ඉඳලා මම පිරිමින් 8 දෙනෙක් සමගින් මේ යාළු වෙනවා හරි වෙනත් දෙයක් කරනවා හරි කියන එක නෙවෙයි. මට හිතෙන්නේ අපි කරන සියලු මරිමෝඩකම් ඒ වගේ දේවල් පාපයන් වැරදි තමයි විමුක්තියේ මඟ කියලා. මොකද හිතන්නේ? මං කියන්නේ හොඳට විඳින්න බය නැතුව විඳින්න. තව විඳින්න ඕනේ තව කාටවත් හානියක් වෙන්නේ නැතුව තමන්ට හානියක් නැත්නම් තව කාණයකට හානියක් නැත්නම් ඒ හැමදේම විඳින්න. ඒ කියන්නේ අර ගෙදර ගිහිල්ලා බීලා ගෑන්ට එලමන්ට් එක ගන්න නෙමෙයි. තමන්ට අනුන්ට කිසිම කාණියක් වෙන්නේ නැතුව හොඳට විඳින්න බය නැතුව විඳින්න කවදාවත් බය වෙන්න එපා. හොඳට විඳින්න මේ තමන්ට ආශාවන් දැනෙනවනම් ආශාවන් එනවනම් ඒ ආශාවන් වලින් කාටවත් හානියක් වෙන්නේ නැත්නම් ඒ ආශාවන් විඳින්න හොඳට. ඒක සම්තෘප්ත කරගන්න. ඒ විඳලා ඒ ආශාව තුල ඉඳලා තමන්ට එකකින් තමන්ව සම්පූර්ණ වෙන්නේ නැති බව තේරුම් ගන්න. ඒ ආශාවෙන් තමන් අන්න ඒක හොඳ පොයින්ට් එකක්. එහෙම කරගෙන යනකොට යම් තැනකදී ඔයාලට දැනනවා ඔයා ඒකෙන් සතුටටපත් වෙන්නේ නැහැ කියලා. ඉවරයක් වෙන්නේ නැහැ කියලා ඉවරයක් වෙන්නේ නැහැ කියලා දැනගන්න. අන්නේ පොයින්ට් එක තමයි ධර්මාවබෝධය කියලා කියන්නේ. අන්නේ පොයින්ට් එක තමයි ධර්මාවබෝධය කියලා කියන්නේ. එතෙන්දී ඔය එක බණක්වත් ඔයාලට ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. වෙන්නේ නැහැ එතකොට. ඔය ස්වාමීන් වහන්සේලා කියපු ඔක්කොම උදේ හැවා ඕකෙන් අහන්න ඕනේ නැහැ. ඔව්. එතකොට තමන් තුලින් මේක සිද්ධ වෙලා ඉවරයි. තමන් තුලින්ම ඒ අවබෝධය ලබාගෙන ඉවරයි. දැන් අර සාමාන්‍යයෙන් දැන් මේ ඔය වගේ කතා කිව්වහම මේ ඒව වලින් අපිවත් විනිශ්චය කරනවානේ. ඒ කියන්නේ දැන් මේ මුන්නියා හෙන ආතල් ටිකක් අරගෙන මුන් දැන් මේ ඒක සාධාරණීකරණ දැක්ක මුන්ට මොනවාරි ලොකු ආතල් එකක් මිස් වෙලා තියෙනවා. දැන් මුන් මේක කියලා මුළු රටේ ලෝකෙට මේක කියලා දැන් මේක ගන්න යන්නේ වගේ
එකක් මේ අපිව සාධාරණී කරන ගණ්ඩ මං කියන්නේ අපි අපේ සතුට ලබා ගන්න කාටවත් කියා අවසර අරගෙන පල්ලියේ පන්සලේ අවසරය අරගෙන මේ ඔක්කොම අවසර පද ටික ලැබෙනකන් ඉන්න ඕනද නේද? ඒක අපි මෙහෙवला තියෙන විදිය තමයි ඉතින්. ඒ කියන්නේ දැන් අර මං කියන්නේ ගොඩක් මේ විඳින්න පටන් ගත්තා මේ විඳින මිනිහා නිවෙනවා. ඒ කියන්නේ කාමයේ වුණත් ඒ ආශ්‍රාදයන් මේ දේවල් කරනකොට මේ මිනිස්සු නිවෙනවා. එතකොට අර කෙනෙක් දිහා කටුක විදිහේ බලලා ක්‍රූර විදිහේ දාලා එයාව විනිශ්චය කරන්න යට අවස්ථාවක් එන්නේ නැහැ. එතකොට ඒ නිවුණු ඒ බව තියෙන. එතකොට එයාට තව කෙනෙක් දිහා වෛරයක් ඇති වෙන්නෙත් නෑ. හරිම අඩු වෙන්නේ. එතකොට වෛරය කියන්නේ එයා සන්තුෂ්ත වෙලානේ තියෙන්නේ. එයාට සන්තුෂ්ත වෙලා ඒක හරහා එයා ජීවිතේ වෙනම තවදුරටත් සන්තුෂ්ත වෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගෙන වෙනම මාර්ගයක් ගමන් කරන එක වෙනම කාරණයක්. නමුත් අර හරහා එයාගේ ජීවිතේ හරිම මේ නිවීමකටපත් වෙනවා. ඒ පත් වුණාම මේ මිනිස්සු ඇත්තටම හොඳට විඳ මිනිස්සු කවදාත් අර විදිහට තව කෙනෙක් දැන් අපි දැන් මෙහෙම කියනවා නම් ඒ මිනිහට බැනලා කමෙන්ට් දාන්න අවශ්‍ය නැහැ. එතකොට එයා තවත් මතයක් එයා පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැහැ. පිළිගන්නවා පිළිගන්නේ. එතකොට මේ මධ්‍යස්ථ මතයක් ඉන්න නම් අර ලංකාවේ මිනිස්සුන්ගේ මධ්‍යස්ථ මතයේ මධ්‍යස්ථ වීම අඩු වෙන්නේ හරිය. මොකක් හරි දැක්ක ගමන් කඩාගෙන පනිනවා, බුරාගෙන එනවා, මොකක් හරියක් දෙන වෙනවනේ. ඒ වෙන්නේ අර විඳින්න chance එක ලැබුණ නැති එකේ මේ ඇරිස් එක තමයි එන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් දේවල් ඔය මිනිස්සු ඔය දැන් ඔය පාර මැද්දේ වාහනේ මොකක් හරි එකක් උලා කෙලවගන්නේ අර රණ්ඩු වෙන්නේ ඇවිල්ලා ඒ අර තරහකින් ඉන්නේ හැම වෙලේම මොකක් හරි ගින්නකින් තරහකින් ඉන්නේ අර හරියට විඳින්න බැරි වෙන තරහ. සමහරවිට ඇක්සිඩන්ට් එක ගැන නෙවෙයි තරහ යන්නේ මුගේ වාහනේ බලපංකෝ අර වාහනේ යන්නේ මූ කියලා වෙලා ඒකෙන්නේ මාව හැප්පුයි කියන එක තමයි එන්නේ. කියන්නේ ඒක හුක්කම එන්නේ ඒකෙන් තමයි. ඒකෙන් තමයි එන්නේ. කියන්නේ මූ මාර වාහනයකින් ඇවිල්ලා මාව හැප්පුවානේ කියලා වෙලා ඊට පස්සේ උගෙන් කීයක් ගත්තත් මදි වගේ එකකට ලෑස්ති වෙනවා. කොහොම වුණත් අර දැන් අර මගේ ඊටාම ධනවත් මිත්‍රයෙක් ඉන්නවා මේ ඔහු වැඩිය කියන්නේ ගොත ඔහු කවුද කියලා හෙළි වෙනවා. ඉතින් ඔහු හැමතිස්සෙම කියනවා මේ ලංකාවේ මිනිසුන්ට වැරදිලා තියෙන දේ තමයි මේ අතාරින්න නැහැ කිසි දෙයක් කියලා. මං කෝ අතාරින්න උන්ට තියෙන්න එපා. උන්ට නෑ. දැන් මගේ මිත්‍රයා කියලා කියන්නේ ඔහුගේ ව්‍යාපාරවල මුලස්ථානේ තියෙන ලන්ඩන් නුවර. ඉතින් ඔහු නිකන් ඔෆිස් එකට යනවා කියලා ඔහු යන්නේ ලන්ඩන් නුවරට. එතකොට දැන් කොළඹට වැඩට එන මිනිහයි මේ ඔෆිස් එකට ලන්ඩන් යන මිනිහයි අතරේ පරතරයක් තියෙනවනේ. දැන් මේ මිනිහට අතාරින්න පුළුවන්. ඔහු ජීවිතේ සියලු ඉලක්ක සම්පූර්ණ කරපු මිනිහෙක්. එතකොට ඔහු එතන ඉඳලා කියනවා මේ මිනිසුන්ට අතාරින්න බෑනේ කියලා. හැබැයි දැන් අතාරින්න බෑ තමයි. කෝච්චියේ බස් එකේ මේ මොහොතේ අනන්ත දුක් විඳගෙන තමන්ගේ පවුල වෙනුවෙන් පෙනීන්න කියන තමන්ගේ පවුල වෙනුවෙන් දුක් විඳින මිනිහා මොනව අතාරින්නද? මිනිහට අතාරින්න නේ මිනිහට ඉන්න තැනක් නැහැ. එතකොට එයා මොනවද අතාරින්නේ නේද? ඒක මාර ප්‍රශ්නයක් ඉතින්. අන්න ඒකයි මම කියන්නේ එහෙම ලෝකයකටයි මේක කියන්නේ. අනික් අතින් දැන් සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මේ ස්ත්‍රියගේ ප්‍රධාන විමුක්තිය තියෙන්නේ අතීත මේගොල්ලෝ දිහා බලන්න ස්ත්‍රියගේ විමුක්තිය තියෙන්නේ ඔය කාමයේ බැඳීම නෙමෙයි කියලා. ඒ කාමයේ බැඳීම නෙමෙයි gedara මිනිස්සයාට අවුරුදු 25ක් තිස්සේ බත් වෙල්ල දීලා කැම රහයි කියලා වචනේ අහපු නැති ගෑනු ඉන්නවා. එතකොට එයාලා කොහොමද මේ මොකක්ද අතාරින්නේ? අතාරින්න මිනිහා දීපු දේ ආදරයක් නැහැනේ. ආදරයක් නැහැ, දයාවක් නැහැ, කරුණාවක් නැහැ, ලිංගික සතුටක් නැහැ. ඉතින් හාමුදුරුවෝ උදේට බණ කියනවා මේ ලිංගිකත්වයෙන් අයින් වෙන්න. අපේ හාමුදුරුවෝනේ දැන් සමහර කාන්තාවෝ ඉන්නවා ඇත්තටම මේ මම ওই සමහර වැඩසටහන් වලදී ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරලා තියෙනකොට මාදව මේ අර අනීෂා එක්කත් මම වැඩසටහනක් කරා. අනීෂා කිව්වා ඇයට සයිකියාට්‍රිස්ට්වරියක් ඒ කියන්නේ මනෝ උපදේශකවරියක් හැටියට ඇයට හම්බෙලා තියෙනවා කියලා මේ සුරතාන්තය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කාන්තාවෝ. ඒ කියන්නේ උන් දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. එතෙන්ට ලංවීම දන්නෙත් නැහැ. ඒක ක්‍රියාපටිපාටිය දන්නෙත් නැහැ. මෙන්න මෙහෙම එකක් කියලා දන්නෙත් නැහැ කියලා. ඒතර මං කෝ ආව ඇත්තද කියන්නේ කියලා. ඒකෝ මට ඔය ප්‍රශ්න 10ක් ගත්තොත් 9ක් ඒක දන්නේ නැති අය ඉන්නවා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මේ ඔබ මේක අතාරින්න. ඉතින් සුරතාන්තය දන්නේ නැති අනුන්ට කියනවා මේක අතාරින්න කියලා. මම කියන්නේ ඒව හරි ඛේද වාචක නේද? එක්කෝ මේ ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලාගේ වරදම කියනව නෙවෙයි මම. ස්වාමීන් වහන්සේලා එතන සීරු භාගම් වලින් ගොඩක් අඩු වශයෙන් ඕක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ගිහියොන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැහැ. ගිහියොන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව
අර දාර්ශනික කතා ටික විතරක් කිව්වම ගිහියෝ මේකේ අතරමං වෙනවා. ගොඩක් ඔය භාරතයේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහන්න ආවෙත් ಭಾರತೀಯ මධ්‍යම පාන්තික ධනවතුන් තමයි ගොඩක්ම ආවේ. සුළුතරයක් තමයි අර මේ දුප්පත් මිනිස්සු මේ වගේ පිරිස ආවේ ගොඩක්ම අඩුයි. මොකද ඒ කියන්නේ පල්ලෙහා පන්තියේ මිනිස්සු. ධනවතුන්ට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වේ මේක මේ වැඩක් නෑ මේ බෞද්ධකත්වය කියන එක මායාවක් කියන එක උන්වහන්සේ දේශනා කළා. අර මිනිස්සුන්ට මේ බෞද්ධකත්වයේ මායාවක් වුණත් තේරෙන්නේ නැහැ. මොකද බෞද්ධක දේවල් නැහැ නේ. දැන් විශාකාව ඇවිල්ලා අර පළදනාව ගැලෙව්වේ. ඉතින් විශාකාවට තිබ්බ හින්දානේ. දැන් කණේ කරාපු දෙක නැති ගෑන්ට අතාරින්න කිව්වම මේ ගෑණි මොනව අතාරින්නද ජේතවනාරාමයට ඇවිල්ලා නේද? ඇත්තටම ඒ සිටුවරු ජේතවනාරාමයේ හදපු සිටුවරු එතකොට අනේපිඩු සිටුතුමා ඒ ඔක්කොම සිටුවරුනේ. විශාකාව සිටු දේවියක්. එතකොට ඒ රජවරු ප්‍රභූ පිරිසක්. එතකොට මේකේ මේ අර සෝපාකලා වගේ ඉතින් අර හිටපු ගමන් දනින් වැටිච්ච මිනිස්සු වරෙන්න මාර දනවත්තු හිටියේ නෑනේ මේකේ. ඉතින් එතකොට උන්ට අතාරින්න මොනවද තියෙන්නේ? ඉතින් එතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මේ මං කියන්නේ අර බෞද්ධ දර්ශනයේ වරදක්වත් ඒවැයි මූලික හරස පද්ධතින් වල මුල් බුද්ධාගමේ කිසිදු වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වරදකුත් නැහැ. මේවා අපිට කියන විදිහේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොහෙලවත් අත්තරින්න කියලා කියන්නේත් නැහැ. අවබෝධ කර ගැනීම නෙතින්. කියන ආදීනේ නිස්සරණය කියලා කියන්නේ. නිස්සරණය කියලා කියන්නේ මේක අවබෝධ කරගන්න. මේක ඇවිල්ලා මේකෙන් අපි සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අරහා අපි පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ කියන එක අවබෝධ කර ගැනීම විතරයි. අත්තරින්න කියලා කොහෙවත් දේශනා කළා නැහැ. නෑනේ. නොඇලීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. නොඇලීම කියන එක මේ අපි අල්ලගත්ත අත්තරීම. අත්තරීම. ඒක අත්තරලා දැම්මා. නොඇලෙන්න කියන එකට අත්තරලා දැම්මා. අත්තරලා දැම්මා. අන්න එතනද වැරදුනේ. කියන්නේ ගොඩක් තැන්වල ඔය වගේ අර මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට මේ යොමු කරන්න කියන්නේ භාෂාමය විදිහට සංවේදනය කිරීමේ ලොකු අවුලක් තිබිලා තියෙනවා. ඒතර ඒකේ හරහා ගොඩක් ඔය කාමයේ පිළිබඳව ගොඩක් ඔය කතා ඉතින් තමයි සංවේදන ගැටලුවක් තමයි එතන තිබිලා තියෙන්නේ ඉතින්. කියන්නේ අර පාලි සංස්කෘතික භාෂා ප්‍රශ්නේ තිබිලා තියෙනවා. එතනක් තියෙනවානේ. ඒක එක්තරා පිරිසකට විතරයිනේ භාෂාමය මේ ආධිපත්‍ය තිබ්බේ. සාමාන්‍ය මිනිසුන්ට ආධිපත්‍ය තිබුණ නැතුණාම ඉතින් ඒක ඒ හරි දර්ශනීය දහම සංවේදනය උන්නේ නැහැ. ඒ කියන්නේ මේ පාලි සංස්කෘත සාමාන්‍ය බසට එනකොටත් යම් විදියක ප්‍රශ්න ඇති වුණා. ඔව් ප්‍රශ්න ඇති වුණානේ. මං හිතන්නේ දැන් මේක ඇවිල්ලා මේ අත්හැරීමේ මේ සංකල්පය ලෞකික දේවල් ලෝකෝත්තර දේවල් කියන කාරණා කතා කරනකොට අනිවාර්යයෙන්ම මේ විශාල මේ ප්‍රතිරෝධයක් එනවා. ඒ ප්‍රතිරෝධය එන්නේ බොහෝ දෙනෙක් මේක නරඹන බොහෝ දෙනෙක් හිතනවා මේගොල්ලෝ මේක ගැන මොනවද දන්නේ? ඒ ප්‍රතිරෝධය එන්නේ යාලා අල්ලගෙන ඉන්න හින්දා. ඔව් මොනවද දන්නේ සහ මේ ස්වාමින් වහන්සේලාට මාර විදිහකට විශාල ගරුත්වයක් තියෙන හින්දා ඇයි උන්වහන්සේලාට බණ කියන්න ඕනෙද දැන් උඹලෙන් අහලාද වගේ එකක් වගේත් ඇති කර ගන්නවා. ඉතින් ඇත්තටම ඔබ මම මේ කියන කාරණේ අහලා බලන්නකො ඔබට ওই ධර්මදේශනා ටික අහනකොට ওই හැඟීම් ඇති වෙලා නැද්ද කියලා. අන්න එතන ඉඳලා අපි විනිශ්චය කරා නම් හරි අපි ඊගාවට සම් වෙනකන්. සහ මේක පරීක්ෂාවක් කරගන්නත් පුළුවන්. දැන් යාලා මේක මේ ධර්මයේ හරියට මේක භාවිතා කරලා තියෙනවා නම් තමන්ට වඩා වෙනස් මතයක් නෙමෙයි දැන් කියන්නේ. ඒ වෙනස් මතයක් කියනකොට තමන්ගේ ඇතුලේ හිල වෙනවා නම් ඒ හිල වෙන්නේ තමන් වක්කර දෙයක් අල්ලගෙන ඉන්න හින්දා. ඒතොර අල්ලගෙන ඉන්න මතවාදයක් හරි දර්ශනයක් හරි ආගමක් හරි තදින් අල්ලගෙන ඉන්නකොට තමයි ඒකට වෙනස් දෙයක් කියනකොට තමන්ගේ ඇතුලේ දෙදරන්න ගන්න. ඔව් ඇත්ත. එතකොට දෙදරන්න ගන්නේ අල්ලගෙන ඉන්න. ඒකට ඒක තමන් දැනගන්න දැන් මේ තමන්ගේ ඇතුළාන්තයේ දෙදරනවා නම් මේ කියනකොට නලියනවා නම් බනලා කමෙන්ට් කරන්න හිතනවා. ඕනේ කමෙන්ට් එකක් මුන් දෙන්නට කියලා වගේ නේද? හිතෙන්නේ අල්ලගෙන ඉන්න හින්දා. අල්ලගෙන ඉන්න තැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ නොඇලීම අල්ලගන්න එපා. ඒ කියන්නේ ඇත්තටම මේ වෙලේවා දෙදරන්න නැත්තම් ඔයා අපි කියන දේ දන්නවා. ඔව්. ඒ කියන්නේ ඔයා අපිට බනින්නේ නැහැ. අපිට බැන්නට අපිට කමක් නැහැ. නමුත් ඔයා දෙදරන්න නැත්තම් ඔයා ජයග්‍රාහකේ. ඒක ඔයාට මේ මොහොතේ ලබා ගන්න පුළුවන් මම හිතන ජීවිතේ වටිනා සහතිකයක්. ඒ සන්තෝෂෙන් ඉන්නනේ අපි ආපහු වෙනකන්. එහෙනම් ඉතින් මේක ගොඩක් අපි කියන්නේ ඉතින් මේක මනසින් වැඩි හිටියන්ටනේ. මනසින් වැඩි හිටියන්ට දැන් ඕගොල්ලන්ට මේක අල්ලගන්න බැරි වුණොත් අපිට කියන්න වෙන්නේ ඔයාලා ලදරුවෙක් කියලා තමයි ඉතින්. අපි යමු නේද? යමු එහෙනම් නේ. MX2 මනසින් වැඩි හිටියන්ට පමණයි.